පසුගිය දිනවල කාගේත් කතා බහට ලක්වුණු බන්ධනාගාර සිද්ධියේ ගොඩක් දෙනා කතා කළ චරිතයක් තමයි බන්ධනාගාර වහලේ සිටි තරුණ කාන්තාවක් ගැන. ඉතින් මෙම කාන්තාව ගැන තොරතුරු දැනට හෙළිදරව් වී තිබෙනවා. බදුල්ල ප්‍රදේශයේ ජනප්‍රිය පාසලකට ගොත් ශිෂ්‍යත්වයේ පාස් වී කොළඹ ජනප්‍රිය පාසලකට ඇතුළත් වූ ඇය ඉතාමත් දක්ෂ දැරියක්. ඉතින් ඇත්තටම ඉගෙනීමටද උපන් හපංකම් පෑ ඇය දක්ෂ ඩෙඩ් බෝල් ක්‍රීඩිකාවක්ද වූවා. ඒ වගේම ඇය ඇතුළත් වූ කොළඹ ජනප්‍රිය පාසලේ ශිෂ්‍ය නායිකාවක් වීමටද ඇය වාසනාවන්ත වුණා. ඒ තරම් දක්ෂ ඇය බන්ධනාගාරයට ඇතුළත් වූයේ කුමක්ද යන්න හේතුව ගොඩක් දෙනා හොයනවා. මේ සුන්දර දැරිය සාමාන්‍ය පෙළ විභාගය ඉහළින්ම සමත් වී උසස් පෙළ හැදෑරුවේ ජීව විද්‍යා අංශයෙන්. ජීව විද්‍යා අංශයෙන් උසස් පෙළ හැදෑරු ඇය උසස් පෙළ හැදෑරීමට පන්ති ගියේ කොළඹ ප්‍රදේශයේ. ඉතින් එහිදී පෙම්වතෙක් සොයා ගැනීමට ඇයට සිදු වුණා. මොකද තනිකම පාළුව එක්ක ඇය මේ තීරණයට එළඹ තිබුණා. ඉතින් මෙම තීරණය ඇයගේ ජීවිතය වෙනස් කරයි කියලා කවුරුත් නොසිතන්නට ඇත. ඒ වගේම ඇයත් නොසිතින්නට ඇති. ඇය උසස් පෙළ ලියා අවසන්ව කොළඹ බෝඩිමේ නැවතී සිටියදී ඇයට ඇයගේ පෙම්වතා විසින් රස්සාවක් සොයා දෙනු ලැබුවා. එම රස්සාව වන්නේ පාර්සලයක් තැනින් තැනට අරගෙන යාමයි. ඉතින් එම පාර්සලයේ කුඩු ප්‍රවාහනය කරන බව ඇය දන්නේ නැහැ. එම හේතුව නිසා ඇය ඔත්තුකරුවන් මගින් පොලිසියට හසු වෙනවා. එමගින් තමයි ඇය බන්ධනාගාරයට යන්නේ. ඒ තමයි ඇගේ ගමන වෙනස් කර හේතුව. නමුත් උසස් පෙළ ප්‍රතිඵල එද්දී ඇය වෛද්‍ය පීඨයට තේරීපත් වී තිබෙනවා. ඉතින් කෙතරම් අවාසනාවන්ත සිදුවීමක්ද ඇයගේ පෙම්වතා නිසා ඇයට සිරපත් කෑමට සිදුවෙද්දී ඇය ඉගෙනීම අතින් උපන් හපන්කම් පෑ තරුණියක් ලෙස වෛද්‍ය පීඨයට තේරීපත් වී අවසන්. තම පෙම්වතා නිසා ඇයගේ ඉරණම වෙනස් වී තිබෙනවා. ඉතින් ඉදිරියට ඇයට කුමක් සිදුවේද කියලා කවුරුත් දන්නේ නැහැ. කෙසේ නමුත් ඇය මෙම සිද්ධිය සම්බන්ධයෙන් ජනප්‍රිය වී තිබෙනවා. ජනප්‍රිය වීමට හේතුව ඇය වහලේ සිට කෑගැසූ ආකාරයෙන්. ගොඩක් දෙනා ඇය ගැන මේ දිනවල කතා බහට ලක් කරනවා. ඉතින් අපි බලමු ඇයට ඉදිරියේදී කුමක් සිදුවේද කියලා. මේ ගැන ඔයාලගේ වටිනා අදහසත් පහලින් කමෙන්ට් එකක් විදිහට ලියාගෙන යන්න. ඒ වගේම මේ වගේ අලුත් තොරතුරු දැනගන්න අපේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.